මේන් පේනවා නේද ඊයේ රෑ වැඩ කළා එහෙම්මම දාලා ගියපු විදිය. යසාගේනේ. ඉතින් ඊයේ දවස පුරාවටම වැඩ කළා මහන්සි වෙලා ඊට පස්සේ අපි දෙන්නත් එක්ක රෑ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ගියා. ඉතින් ඒක බලන්න බැරි වෙන හින්දා ඒමම තියලා ගියා. වැඩේ කියන්නේ මට උදේ වෙලා මේක අස් කරන්න තියෙන එක තමයි. කමක් නෑ ඉතින්. හොඳයි ඉතින් මේව අස් කරලා වැඩ පටන් ගන්න එකත්. සමහරක් වෙලාවට හිතනවා ගියපු ගමන් වැඩ කරන්න තිබ්බනම් හොඳයි කියලා. මොකද එච්චරට ඕඩර්ස් ටික බාර දෙන්න ඕනේ ඉක්මනට වැඩ ඉවර කරන්න ඕනේ කියන එක ඔළුවේ තියෙන හින්දා. හරි ඒ ගමන් අපි බලමු මේ නිර්මාණ මොනවද කියලා. මං මේ දෙවැනි වතාව টොප් කෝඩ් දාපු මේ වලට. දැන් නම් හරි කියලා හිතනවා. පොඩ්ඩක් එහාට අල්ලලා බලමු. සමහරක් වෙලාවට මේ ෆෝන් එකකින් මට බැලුවා නම් පේන්නේ මං ආයෙ බලන්න ඕනේ. බලමු. ඔව් මේක නම් හරි. පේනවනේ? ලස්සනට තියෙන ඔයාලට මතකද මම මේ මෝල්ඩ් එකක් ඩැමේජ් කරගෙන අන්මෝල්ඩ් කරපු නිර්මාණය. මේක ලස්සනට ඇවිල්ලා තියෙනව නේද? මේකේ තියෙන වටේ තියෙන දේවල් ටික අයින් කරන්න ඕනේ. තව අඩුපාඩු ටිකක් තියෙනවා හදන්න. ඒ ටිකත් හදලා තිබ්බම ඉතින් මේක හරි. තව තියෙනවා මේක මම මේ අනිත් පැත්තට අරලා තියෙන එකපාරක් දාලා ඒක එක පැත්තක් රෙසින් හරියට වැරලා තිබුණා. ඒක මම අනිත් පැත්ත. ඇත්තට එහෙම කරාම හරියනවා සමහරවිට. අනේ මන්ද. මේක මම ලොකු කාලයක් ගත්තා. පොඩි නිර්මාණයක් වුණාට මට කාලයක් ගන්න වුණා. අනේ මේකට තව ටිකක් රෙසින් දාන්න ඕනේ. මේ පැත්තට පේනව නේද ඔයාලට? මේ පැත්තට රෙසින් වෙරලා නැහැ. ඒක රෙසින් ටිකක් දාන්න ඕන. පිටිපස්සෙන් නම් රෙසින් දාලා තියෙන්නේ ගම් ගාලා තියෙන්නේ. ඊට පස්සේ තව ලොකු නිර්මාණයක් තියෙනවා. ඒක කෙලිගෙන යනවා. ඊට මේකට මලක් ඉන්න ඕනේ. තව වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඉඩක් මදියන්නේ වැඩ කරගන්න. කමන්නේ ඉතින් තියෙන විදිහට කරගන්න ඕන. කොහොම තමයි ඉතින් ඉස්ලාම් ෂොප් එක අස් කරන්න ඕනේ. ඒක තමයි ලොකුම වැඩේ. මේකේ වැඩේ ඉවරයි. මේ වැඩේ ඉවර කරපු එක. ඊට පස්සේ මේක තියෙනවා. මේකත් ඉවරයි. තව ඉවර කරපු ඒවා තියෙනවා. ඊයේ සෑන් කරපු එකක් තමයි මේ තියෙන්නේ. මොන තියෙනවා. ඉතින් අස් කරන්න තමයි යන්නේ.